සේවාවන් එකම තැනකින් ලබා ගන්න පුළුවන් ස්ථානයක් තමයි හොටෙල් ක්ලැරියොන් කියන්නේ. ග්‍රේස්ගේ චරිත්ගේ වෙඩින් ෆංක්ෂන් එක අද හොටෙල් ක්ලැරියන් හි තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඔවුන් තෝරාගත්තේ අපගේ ඩයමන්ඩ් මේන් බෝල් රූම් එක. ඉතින් කපල් එකේ අරයිවල් එක 10 කාලෙට තමයි තිබෙන්නේ උදේ. ඊට පෙර මේ සියලුම හෝල් එකේ අරේන්ජ්මන්ට්ස් මේ හැම දෙයක්ම අපි ලස්සනට අරේන්ජ් කරලා තියෙන්නේ. ග්‍රේස් පිලිපීන් ගර්ල් කෙනෙක් නිසා එයාට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මේ කොහොමද මේ වෙඩින් එකක් අරේන්ජ් කරගන්නේ, ඒ වගේම හෝල් එකේ අරේන්ජ්මන්ට්ස් ට්‍රැඩිෂනල් විදිහට කොහොමද ඩ්‍රෙස් කරගන්නේ, මේ හැම දෙයක් ගැනම ලොකු බයක් තිබුණා. ඉතින් කෙසේ නමුත් අපි ඇයට අවශ්‍ය විදිහට හොටෙල් එක හරහා ඒ හැම දෙයක්ම අපි ලස්සනට අරේන්ජ් කරලා දුන්නා. සඳරෑ මගේ දැසමානේ පායා දැනුනා ඔය මීන දැසෙසියා මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා සමදා ඔබේ තුරුලේ ඉන්නම ඕනා. ග්‍රේස්ට ඕන උනේ ෆුල් වයිට් ඔසරියකින් සැරසෙන්න. ඉතින් ට්‍රැඩිෂනල් විදිහට තමයි ඇය සැරසුනේ. ඒ වගේම ඇයට ඕන වුණා ඇයගේ බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස් හයිලයිට් කරන්න. ඉතින් හෝල් එකේ සෙටි බෑග් එකේ ඉඳන්ම ටේබල් අරේන්ජ්මන්ට්ස් වලටත් පීච් කලර් වලින් පොඩි ටච් එකක් දීලා තියෙනවා බ්‍රයිඩ්ස්මේඩ්ලාගේ කලර්ස් හයිලයිට් කරන්න. ඇත්තටම චරිත්ට බයක් තිබුණේ නැහැ වෙඩින් කන්සෙප්ට් එක ගැන ලොකුවට. නමුත් ග්‍රේස්ට අවශ්‍ය වුණා ඒක ලස්සනට අරේන්ජ් කරගන්න, වෙනස් ආකාරයකට ලස්සනට වෙඩින් ෆන්ක්ෂන් එක අරේන්ජ් කරගන්න. ඉතින් අපි ඔවුන්ට අපගේ කලින් කරපු වෙඩින් ෆන්ක්ෂන්ස්, ඒ ෆොටෝස්, ඒ අරේන්ජ්මන්ට්ස් මේ හැම දෙයක්ම පෙන්නලා ඇයට අවශ්‍ය විදිහට හෝල් එකේ අරේන්ජ්මන්ට්ස්, ඒ කියන්නේ වෙඩින් කන්සෙප්ට් එක ගැන ලොකු අයිඩියා එකක් තිබුණේ නැති නිසා අපි ඇයට ඒ පිළිබඳව කොහොමද අරේන්ජ්මන්ට්ස් එන්නේ මේ හැම දෙයක් පිළිබඳවම අපි ඇයව දැනුවත් කරා. ඉතින් ඇයත් ගොඩක් කැමති වුණා ඒ කන්සෙප්ට් එකට යන්න, ඒ වගේ දේවල් අරේන්ජ් කරගන්න. ඇය කේක් කටින් එකට යන්නේ නැතුව ඇයට ඕන වුණා කිරිබත් ටේබල් එකක්, ඒ වගේම ෆෘට්ස් කැවිලි, ඒ වගේ වෙනසකට ෆුල් ට්‍රැඩිෂනල් විදිහට අරේන්ජ් කරගන්නේ හැම දෙයක්ම. ඒ වගේම ඇය මිල්ක් ෆවුන්ටන් එක තෝරගත්තා. ඇයට ඒක සුවිශේෂී දෙයක්. පිලිපීන් ගෙස්ලා වෙඩින් එකට ගොඩක් සහභාගී වෙන නිසා අපි පිලිපීන් විදිහට මෙනු එකක් සිලෙක්ට් කරන්න හැදුවත් ග්‍රේස් කැමති වුණේ නැහැ ඒකට. මොකද ග්‍රේස්ට වුණා වෙනසකට ශ්‍රී ලංකන් විදිහට හැම දෙයක්ම ඔවුන්ටත් වෙනසක් විදිහට අරේන්ජ්මන්ට්ස් කරගන්න. ඉතින් අපි බුෆේ එකේ අරේන්ජ්මන්ට්ස් උත් මෙනු එකත් ලස්සනට අරේන්ජ් කරලා දුන්නේ ශ්‍රී ලංකන් විදිහට. ශ්‍රී ලංකන් මෙනු එකක් තමයි ඔවුන්ට අපි ස්පෙෂල් අරේන්ජ් කරලා දුන්නේ. අපි දෙන්න වැඩ කරන්නේ ඔමාන් රටේ. දවස් 9ක් ඇතුළත වනි සුළු කාලයක් ඇතුළත අපි දෙන්න ඇවිල්ලා ඒක අරේන්ජ් කරා වෙඩින් එක. එහෙ ඉඳන් අපි ඉන්ටර්නෙට් එකෙන් ෆොටෝස් බලලා, වීඩියෝස් බලලා හොටෙල් කැරියන් එකත් එක්ක එකතු වෙලා ඒ අරේන්ජ්මන්ට්ස් කරා. අම්මයි තාත්තයි නංගි තමයි කෝඩිනේට් කරලා ස්කයිප් එකෙන් අපි කතා කරලා ෆොටෝස් බලලා, ඉන්ටර්නෙට් එකෙන් වීඩියෝස් බලලා ඒ වගේ තමයි වෙඩින් එක අරේන්ජ් කරේ. මිස් සනත් හෙල්ප් කරා අපිට හොටෙල් කැරියන් එකේ. ගොඩක් හෙල්ප් කරා ඒක අරේන්ජ් කරගන්න දවස් 3-4ක් වැනි පොඩි කාලයක් ඇතුළත. ඉතින් ඔබටත් පුළුවන් මේ වගේ ලස්සනට විවාහ මංගල උත්සවයක් සැලසුම් කරගන්න. ඉතින් ඔබටත් මම ආරාධනා කරනවා හොටෙල් ක්ලැරියන් වෙත එන්න. ඔබගේ විවාහ මංගල උත්සවයක් සාර්ථකව ලස්සනට සැලසුම් කරලා දෙන්න අපි සූදානම් සිටිනවා. Hotel Clarion is very unexpected wedding preparation. It was so amazing. And then I didn't expect that it will be so beautiful. So thank you for Hotel Clarion. Thank you also for the wedding Sri Lanka for participation. ෆැෂන් කියන දේ මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ දැන් දකින ෆැෂන් එක තව මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ෆැෂන් කියන දේ කොච්චර වෙනස් වුණත් ඒ ස්ටයිල් එක ඔබට මතක නම් ඒක තමයි ෆැෂන් එක. අපේ මේ සූදානම ගෲම්ස් අවුට්ෆිට්ස් ගැන කතා කරන්න.
අවුට්ෆිට් එක අපි බොහෝ වෙලාවට චූස් කරන්නේ බ්‍රයිඩ්ගේ සාරිය. නැත්නම් බ්‍රයිඩ්ගේ සාරියක තියෙන කලර් එක හෝ මැටීරියල් එක සිලෙක්ට් කරාට පස්සේ. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා අපි දැන් ගෲම්ගේ සූට් එකට මොකද්ද යූස් කරන කලර් එක හෝ මැටීරියල් කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේ තිබෙන මේ කලර් වෙරයිටි එක අපිට ගොඩක් යූස්ෆුල් වෙන්නේ. අද දිනේදී අපි දිනෙට් යූස් කරලා තියෙන්නේ මම කිව්වා වගේ බ්‍රයිඩ් ක්‍රේට් හරියන වගේ අයිවරි කලර් එකකින් ක්‍රියේට් කරපු ෂර්වානි එකක්. සාමාන්‍යයෙන් එහිදී තියෙන්නේ උඩු කොටස සහ යට කොටසදී ගුජරාටි ට්‍රවුසර් එකක් සහ টොප් එකක් පමණයි. එහිදී අපිට ෂර්ට් එකක් වගේ දෙයක් යූස් කරන්න ඉඩකඩක් හම්බෙන්නේ නැහැ. මොකද ෂර්ට් එකක් පේන තරක් නැහැ. ඒත් අපි මේ අද දිනේදී ක්‍රියේට් කරලා තියෙන මේ ෂර්වානි එක ෆ්‍රන්ට් ඕපන් එකක් තියෙනවා. අන්නේ ඕපන් එකකින් හින්දා තමයි අපිට මේකට ක්‍රැවට් එකක් සහ ෂර්ට් එකක් යූස් කරන්න උනේ. ඇත්තටම මේක වෙස්ටර්න් ඇන්ඩ් ඉන්දියන් මික්ස් වෙච්ච ඩිසයින් එකක් කියලා මම කිව්වොත් හරි. මෙහිදී අපි මේ ෂර්වානි එකේ ෆ්‍රන්ට් ෆේසින් එකට යූස් කරලා තියෙන්නේ එම්බොස් පැච් වර්ක් එකක්. මේක ඇත්තටම මේක මුළු ෆ්‍රන්ට් ෆේසින් එක පුරාවටම යනවා. ඔබ කොලර් එකේ හරි ඉඳන් ගත්තොත් එහෙම මේකේ බොටම් වෙනකම්ම කියන්නේ ට්‍රවුසර් එකට කිට්ටු වෙනකම්ම මේ ෆුල් ෆේසින් එකේ මේ එම්බොස් පැච් වර්ක් එක යනවා. මම මුලින්ම කිව්වා වගේ මේක ඇත්තටම ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක්ට තමයි මේ ෂර්වානි එක මැච් වෙන්නේ. ගොඩක් අය අපි ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක්ගේ සාරියකට යූස් කරනවා ස්ටෝන් වර්ක් නැත්නම් සීක්වෙන්ස් වර්ක්. අන්න ඒක නිසා තමයි අපි මෙහිදී පුංචි ස්ටෝන්ස් යූස් කරලා මේකේ තියෙන half tunic collar එකට ස්ටෝන් වර්ක් එකක් යූස් කරලා තියෙනවා. ඊට අමතරව මේ ස්ටෝන්ස් වලින් අපි ක්‍රියේට් කරපු බ්‍රූච් එකක් සහ මේ තියෙන ක්‍රැවට් එකේ පුංචි වර්ක් එකක් කරලා තියෙනවා. ටිකක් ලොකු ප්‍රමාණයේ ස්ටෝන්ස් යූස් කරලා ලස්සනට මේ කොලර් එකට සහ බ්‍රයිට් මැච් වෙන විදිහට තමයි මේ ස්ටෝන්ස් උනත් යූස් කරලා තියෙන්නේ. මේ ඊළඟට ඔබට ඉදිරිපත් කරන්න හදන කිට් එක සම්පූර්ණයෙන්ම වෙනස්. පාටි එකට ජොයින් වෙන එක්කෙනෙක් වගේ නම් මේක යූස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේක ඇත්තටම ඇමරිකාවේ චිකාගෝ ප්‍රදේශයේ යූස් වෙන ඩිසයින් එකක් වුත් හරි. මොකද මේකට අපි යූස් කරලා තියෙනවා 4 pocket shoulder straps එක කම්ප්ලීට් කරපු ජැකට් එකේ word print tag ගිය මැටීරියල් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. තවත් ඔබට බැලුවෙලකට මේක පේනවා ඇති මේක ගොඩක් තව ඇමරිකාවේ චිකාගෝ ප්‍රදේශයට අමතරව ගොඩක් මියුසිෂියන්ස්ලා ඇත්තටම මම කතා කරොත් මේ රොක් මියුසික් හෙවි මෙටල් මියුසික් වගේ ගොඩක් දේවල් කරන්න කැමති මියුසිෂියන්ස්ලා ගොඩක් මේ වගේ ඩිසයින්ස් වලට යනවා. මොකද මේකේ අර මම මුලින් කිව්වා වගේ මේකේ තියෙන රොක් පෙනුමක් තමයි මේකේ තියෙන්නේ. අද දිනේදී ඔබ මේ දුටු ඩිසයින්ස් දෙක වගේම සාමාන්‍යයෙන් බ්ලේසරයෙන් ඔබට ගිය සුවිශේෂී ඩිසයින්ස් බොහොමයක් තියෙනවා අබා ඉන්ටර්නැෂනල් ඩිසයින් ආයතනයේ සතුව. ඔබට පුළුවන් අපගේ 2014 කලෙක්ෂන් එක බලා ගන්න අපගේ පාන්දුර ශාඛාව මොරටුව නුගේගොඩ පිළියන්දල යන බ්‍රාන්චස් වලට පැමිණලා අපගේ අලුත්ම ඩිසයින්ස් බලා ගන්න.